මචල්ලා මෙන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරපළා. අදාළ මේ බලධාරීන් ටික දකින්නකම්ම ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති පියන්ත වීරසූරිය, ඒ වගේම අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතුළු බලධාරීන් ටික දකින්නකම්ම මේ වෙනකොට ලංකාවේ සියලුම බන්ධනාගාරවල රඳවන්න පුළුවන් රැඳවියන්ටත් වඩා විශාල ප්‍රමාණයක්, දෙගුණයක් තුන්ගුණයක් බන්ධනාගාරවල රැඳවියන් පිරීලා තියෙන්නේ. ඕකට ප්‍රධාන හේතුව තමයි පොලිසියේ සමහර ක්‍රියාමාර්ග. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සහ පොලිස්පතිතුමා මෙන්න මේක හොඳට අහගන්න. මේ බන්ධනාගාරවල සිරකරුවන් විශාල වශයෙන් වැඩි වෙන්න හේතුව තමයි පොලිසියෙන් දවසකට ඒ පළාත් වලින් ඒ ඩිවිෂන් වලින් ඉල්ලන නඩු ප්‍රමාණය. මංගාව ලිඛිත සාක්ෂි තියෙනවා. සමහර පළාත්වල සීනියර් DIGලා පොලිසියෙන් ඉල්ලපු ලිඛිත ඉල්ලීම් මේ මාසේ මේ සතියේ මෙච්චරක් නඩු ඕන කියලා පොලිසියෙන් නඩු ඉල්ලනවා. සීනියර් DIGලා පොලිසිය පහළ මට්ටමින් එක එක ඩිවිෂන් වලින් නඩු ඉල්ලනවා. ඒ ඩිවිෂන් භාරව ඉන්න පොලිස් අධිකාරීලා, සහකාර පොලිස් අධිකාරීලා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීලා, එයාලට ආවිදි පොලිස් වලින් ස්ථානාධිපතිලා හරහා නඩු ඉල්ලනවා. පොලිසියේ ස්ථානාධිපති ඩිවිෂන් එක කැඳවලා, රථවාහන පොලිසිය කැඳවලා මේ සතියේ මට මෙච්චර නඩු ඕනේ කොහෙන් හරි හොයලා තියලා. ටාගට් කවර් කරපල්ලා කිව්වහම උම්මකද කරන්නේ? වැරදිකාරයෝ හොයාගන්න බැරුණාම වැරදි පටවලා හරි මිනිස්සු නඩු වලට දානවා. උදාහරණ කියන්නම්කෝ, කසිප්පු විකුණන එක යාලු කරගෙන උගෙන් සතිර නඩුවක් දෙකක් ගන්නවා පොලිසිය. නඩුවට එන්නේ කසිප්පු කාර්යය නෙවෙයි. නඩුවට එන්නේ බොන්නේ නේ එකෙක්. නඩුවට අප දෙන්නේ දන්නේ තව එකෙක්. සමහර උන්ට අප දෙන්න කවුරුවත් ආව නැතාම ඌ වරෙන්තු. ඌ ඊට පස්සේ රුපියල් 5000 10000 ගෙවා ගන්න බැරුණාම ඌ කරන්නේ මාස 3 අදින හිරේට යනවා. ඊට පස්සේ ඌගෙන් රජයට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. නඩු ගාස්තුවක් විතර කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අර ඌ මාස 3ක් හිරගෙතල ඉන්නකොට ඌටමයි මාස 3ේම ඌව බලා ගන්නවල, කන්න බොන්න බෙහෙත් තේ ඔක්කොම දෙන්න ඕන, නාන්න කන්න බොන්න වතුර හැමදේම දෙන්න ඕනි තුන් වේලම. පාඩුවක් විතරයි වෙන්නේ. ලාභය ලබන්නේ කවුද? පොලිසිය ලාභය ලබනවා. ඇයි අපරාධකාරයෙක් ඇල්ලුවා, නඩුවක් දැම්මා, රිවර්ට්ස් එක පොලිසියට ලැබෙනවා. පොලිසිය විතරයි ලාභ ලබන්නේ. රජයට පාඩු ලබනවා. රජයේ පාඩු ලබනවා කියන්නේ මහජන මුදල් අනිවාර්යයෙන් නිකන් වීදම් වෙනවා. පොලිස්පතිතුමා මේක තේරුම් ගන්න ඕනේ. මහජන ආරක්ෂක ඇමතිතුමා මේක තේරුම් ගන්න ඕනේ. අධිකරණ ඇමති මේ ක්‍රියාපටිපාටිය තේරුම් අරගෙන අහිංසකයෙක් ගහලා ඌට දඩේ ගෙවන්න බැහැ නැති ඌ හිරේ දාන එක තේරුම් ගන්නෑ. කාටද පාඩු වෙන්නේ? රජයට පාඩුයිනේ. ඌට වෙන මොකක් හරි අච්චුවක් දාලා ඌ එළියට දාන්න ඕනේ. රුපියල් 5000 10000 දඩේ ගෙවා ගන්න බැරුව හිරේට යන එක. හිරේ තියාගෙන ඉන්නවට වඩා ලාභයි. ඒ පළාත්වල නගර සභාවේ, පාලක සභාවේ කුණු වදින්න නගරේ සුද්ධ කරන්න දාන්න. එතකොට ඒකත් රජයට ලාභයක්. ඕක දියුණු රටවල් වල කරන දෙයක්. සුළු වැරදි වලට හිරේකවල් වලට යන්නේ උන් හිරේකවල් වල තියාගෙන කන්න බොන දෙනවට වඩා ලාභයි. ඒ නගරවල නගර සුද්ධ කරන්න, ක්ලීන් කරන්න ඒ මාස 3ට එක දා ගන්නවා. එතකොට ඒ රජෙන් ඒවට ගෙවන මුදල ඉතුරුයිනේ. උන්ට ගවල් වලින් කන්න ගෙනත් දෙන්න කියනවා. ඒ වගේ වැඩ පිළිලක් කතා කරලා යොදන්න පුළුවන්. ඒවල් රජයට ලාභ දේවල්. හැබැයි ඔයාලා මේ කරන දේෙන් වෙන්නේ බන්ධනාගාර පිරෙනවා, රජයට පාඩුයි, නඩු දැම්මට වැඩක් නැහැ, රජයට ආදායමක් ලැබෙන්නේ නැති ප්‍රශ්න නිර්මාණය වෙන එකක් විතරයි වෙන්නේ. ඒක ඔයාලට තේරුම් ගන්න බැරි නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් ඔයාලට හොයාගන්න බැරුව යනවා. කුඩු වලත් මේක තමයි ප්‍රශ්නේ. දැන් සමහර DIGලා කුඩු මෙච්චරක් මට නඩු ඕනේ කියලා දැම්මහම විකුණන එක නෙමෙයි යල්ලන්නේ. එදා වේල කුලි වැඩක් කළා හරි, හොරකමක් කළා හරි, මොකක් හරි මගඩියක් ගහලා පැකට් එක අරන් ගහන එක අල්ලලා ගිහින් නඩු දානවා. නඩු දැම්මහම උට පැකට් එකට 15000 20000 දඩේ ගහනවා. ඌ කුඩු පැකට් එක ගහන්නේ හොරකම් කොල්ල හරි නැත්නම් මං කොල්ල කරගෙන මොකක් හරි කළා. ඌට 15000 20000 ගෙවා ගන්න විදියක් නැහැ. ඌ යනවා හිරේට. හිරේට ගියාම ඌ බලා ගන්න ඕන මහජන මුදලෙන්, අපේ සල්ලි වලින්. හිරගෙදර නිකන් පිරෙනවා. එහෙම තමයි ඔය හිරගෙවල් පිරීලා තියෙන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පොලිසිය මේ කරන වැඩේ නඩු ගන්න එකෙන් ආණ්ඩුවට පාඩු වෙන එක විතරයි වෙන්නේ. නඩුවක් ගන්න ඕනේ විකුණන එක අල්ලලා. එහෙම නැත්නම් අපරාධ කරන එක අල්ලලා. ඌට නඩුවක් දැම්ම ඌට ගෙවන්න සල්ලි තියෙනවා. ඌ ගෙවනවා. උන් හදන්න නම් හිරගෙදෙට දාන්න ඕනේ. ඒක හරි. හැබැයි මේ පැත්තක ඉන්න උන් කුඩු පැකට් එක ගහන එක, කසිප්පු බොන්න යන එක අල්ලලා නඩු දාලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වයින් තමයි ඔය බන්ධනාගාර වැඩිපුර පිරීලා තියෙන්නේ. ඒක නිසා ඔය පොලිසියෙන් නඩු ගන්න එක ගැන පොලිසිය භාර අමාත්‍යතුමා, පොලිස්පතිතුමා සහ ජනාධිපතිතුමා එකතුලා මෙන්න මේකට විකල්පයක් ගේන්න වෙනවා. මේකට විකල්පයක් ගේන්න නැතුනම වෙන්නේ බන්ධනාගාර නිකන් පිරෙන අනවශ්‍ය මිනිස්සුන්ගෙන්. ඒව නඩත්තුවට යන වියදම් අපරාධ වියදමක්. රජයට කිසි ලාභයක් ලැබෙන දේවල් නෙවෙයි. ඒකෙන් නඩත්තු වෙන්නේ, ඒවෙන් රිවර්ට්ස් අරගෙන දිනු වෙන්නේ වැඩියකට හොයාගන්නේ අල්ලන පොලිසිය විතරයි. කොහොම තමයි ওই බන්ධනාගාර පිරීලා තියෙන්නේ. ඔය ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න ඕන ඉස්සෙල්ලා. අනිත් එක තමයි රටේ කසිප්පු ව්‍යාපාරය නවත්තන්න විදියක් නැහැ. අපි කොච්චර වීඩියෝ දැම්මත් වැඩක් නැහැ. පොලිසිය කොච්චර ඇල්ලුවත්, බැරල් ගණන් ඇල්ලුවත් වැඩක් නැහැ.
මම දැක්ක පහුගිය දවස්වල සමන්ත විද්‍යාරත්න ෆීල්ඩ් එකේ ඇවිදින කියපු වෙලාවක මිනිස්සු ඇවිල්ලා කසිප්පු ප්‍රශ්නේ කියනවා. එතකොට සමන්ත විද්‍යාරත්න පොලිසියෙන් ඇහුවාම පොලිසියෙන් කියනවා බැරල් ගණන් මෙච්චර ඇල්ලුවා. හැබැයි ගම්වාසීන් කියන කොච්චර ඇල්ලුවත් පරම්පරා ගණන් තිස්සේ කසිප්පු විකුණන එක තාමත් විකුණනවා කියලා. මොකද හේතුව? කසිප්පු විකුණන එකාට පොලිසියෙන් අප දෙන්න පුළුවන්. ඌ කියන දෙයක් අහන්න නැතුනම කරන්නේ ග්‍රෝඩ ටිකක් හරි කසිප්පු ස්පීඩ් ටිකක් හරි ගෙනහිල්ලා උසාවියෙන් නඩුවක් දානවා. උපරිම 5000යි ගහන්නේ. නැත්තම් 10000යි. ඌ ඒක නඩුවට ඉදිරිපත් කරන්නේ කසිප්පු බොන්නේ නේ එකෙක්. අයිතිකාරය නෙමෙයි. ඌ කසිප්පු බොන්න යන එකෙක්ම යවල බේර ගන්නවා. එහෙනම් අධිකරණ නැමතුමා ඔබතුමා කරන්න ඕනේ මෙන්න මේ කසිප්පු ව්‍යාපාරිකයන්ට පළවෙනි පාර වර්නින් එකක් දෙනවා, දෙවෙනි පාර වර්නින් එකක් දෙනවා, තුන්වෙනි පාර මූ දාන්න ඕනේ අවුරුදු 10 15කට හිරේ. අන්න එහෙම නීතියක් ගේන්න. එතකොට ඔය කසිප්පු ව්‍යාපාරිකයෝ පළවෙනි පාර ඇල්ලුවට පස්සේ දෙවෙනි පාර අල්ලන්න ඌ වැඩ කරන්නේ නැහැ. ඒකෙන් ගමේ රටේ සමගිය ඇති වෙනවා. ඔය කසිප්පු ගහන අහිංසක දුප්පත් මිනිස්සු උන් හැදෙනවා. උන්ගේ පවුල්වල උන් කාලා බිල ඉන්නවා. ළමයි අධ්‍යාපනය ලබන ගෙවල් වල කරන රණ්ඩු අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි රජයට පාඩු වෙන එක නතර වෙනවා. මොකද මේ කසිප්පු ව්‍යාපාරිකයෝ නිසා වැඩිපුරම පොහොසත් වෙන්නේ කසිප්පු පෙරන එකයි පොලිසිය සමහර නිලධාරීනුයි. මොකද ඔය අවුරුදු ගානක් තිස්සේ කසිප්පු පෙරන එක උගේ පාඩු එක කරගෙන යනවා. ඌයි පොලිසිය අතර පට්ට බැඳීමක් තියෙන්නේ. මොකද පොලිසිය කට්ටිය අර DIG ඉල්ලන නඩු දෙන්න ඕන හන්ද කසිප්පු විකුණනකට විකුණනින්න දීලා සතියට නඩුවක් දෙකක් මාසෙට නඩු 4-5ක් උගෙන් ගන්නවා. ඌ හැමදාම බොන්නේ නේ එක. කසිප්පු බෝතලයකට එක පොලිසියට එවනවා. තව එකෙක් කසිප්පු බෝතලයක රුපියල් 5000 දීලා අප දෙනවා. මෙන්න මේකට දැඩි නීති ගෙනහල්ලා මේ කසිප්පු ව්‍යාපාරය පරම්පරාගතව කරන උන්ට පිට වඩා ලොකු දඬුවමක් දෙන විදිහට නීති සම්පාදනය කරේ නැත්නම් ඒවයි පාඩුව විඳින්න වෙන්නේ රජයට. ඒ කියන්නේ අපි කොච්චර හම්බ කළා මොන තරම් දේවල් කරත් රැන්නේ මේ රජයෙන් ඒ සල්ලි මෙලෝ වැඩ කර නැති උන් වෙනුවෙන් කැප කරනවා. ඒ තමයි ඔය හිරගවල වල නිකන් ඉන්නේ උන්. මහා පරිමාණ අපරාධකාරයෝ මිනිමරුව කප්පංකාරයෝ කුඩු ව්‍යාපාරිකයෝ ගෙනහිලා උන්ට නඩු දාලා උන් හිරිය දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩිපුරම පිරලා තියෙන්නේ කාගෙන්ද කියලා මේක බලන්න. රුපියල් 5000 10000 දඩ ගෙවුවාම ගෙවා ගන්න බැරි උන්ගෙන් තමයි වැඩිපුර පිරලා තියෙන්නේ. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මැතිතුමා, පොලිස් පතිතු පියාන්ත වීරසූරිය මැතිතුමා, ඒ වගේම අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මැතිතුමා වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මෙන්න මේ කරුණු කාරණා ටික ඔයාලට ගණන් හිලව් වැතුව හදාගෙන අමාත්‍යාංශ මට්ටමින් පොලිසියත් එක්ක සාකච්ඡා කරලා මේක කරගන්න බැරි වුණොත් ඔය බන්ධනාගාරවල පිරෙන එක නවතර කරගන්න බෑ. ගාල්ලේ බන්ධනාගාරේ 450ක් ඉන්න එකට 2000 ගාණක් දාලා නම් වැලිකඩත් දාන්න ඕන ප්‍රමාණයට 3 ගුණයක් වැඩිපුර ඉන්නවනම් මීගමුවේ 800 900ක් දාන්න ඕන එකට 2500ක් විතර දාලා හිටියනම් පොඩි ප්‍රශ්නයක් ඇතුණාම ඒ තැන්වල ප්‍රශ්න විනාඩි ගානකින් තප්පර ගානකින් උඩ දුවන එක වැඩි. ඒ මිනිස්සුන්ට ගිහිල්ලා බැලුවම නිදා ගන්න තරක් නැහැ, කන්න බොන තරම් විදියක් නැහැ, නාන්න රෙන්න හුජ්ජ කරන්න විදියක් නැහැ. මිනිස්සු අපාදුක් විඳින්නේ. එතකොට මේ මිනිස්සු ඒ එන ප්‍රෙෂර් එක කොහෙන් හරි පිට කරනවා. අන්න ඒ වඩු කරගන්න පුළුවන් මේ පොලිසිය මෙන්න මේ කරන වැඩ කටයුතු. ඒකෙන් පොලිසියටම දොස් කියන්න බෑ. ආණ්ඩුවෙන් නඩු ඉල්ලනවා. ආණ්ඩුවට ආදායම් ගන්න කියලා පොලිසියට කිව්වහම පොලිසිය නඩු ගන්නවා. පොලිසිය නඩු ගන්නේ ඔන්න ඔය විදිහේ නඩු. මාසෙට පොලිස් 100කින් නඩු 100ක් ගත්තොත් එම ඔය 100න් 50ක් විතර හිරගෙදෙට යනවා. දඩේ ගෙවා ගන්න බැරුව. ඒ ගන්න එකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. නඩු ගන්න එකෙන් රජයට ආදායම හම්බ වෙනවා නම් හැබැයි දඩේ ගහන එකගෙන් දඩේ ගෙවන්න ගන්න බැරුව ඌ හිරගෙදෙට යනවා නම් ඒකෙන් ඇති වෙන්නේ පාඩුවක් විතරයි. ඌ මාස 3 නඩත්තු කරන්න ඕනේ. ඕක ගණන් හිලව්ව ඇතු ඔයාලට තේරුම් ගන්න බැරි නම් මේ ප්‍රශ්නේ කොයි වෙලාවකවත් ඉස්සර ගන්න බෑ. ඒක නිසා ඔය අමාත්‍යාංශ දෙක තුන එකතු වෙලා පොලිසිය ටාකට් එකට නඩු ගන්න එක නතර කරන්න වෙනවා. මොකද ඒකෙන් ආණ්ඩුවටවත් රටේ මහජනතාව වෙන අපිටවත් සෙතක් වෙන්නේ නැහැ. මහජන ආරක්ෂක පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති පියාන්ත වීරසූරිය, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ කාරණාව ගැන සාකච්ඡා කරලා පුළුවන් තරම් ඉක්මනට විසඳුමක් නොගෙන આવොත් මේ බන්ධනාගාර ප්‍රශ්නේ තවත් උඩ දුවනවා ඇරෙන්න මේකට විසඳුමක් ඔයාලට හොයාගන්න බැරි වෙයි. ඒකන්ද මේක ගැන පොඩ්ඩක් හිතලා බලන්න.